නටන්නට පද මොටද මී මුන්දිය තලන නද පැද යන්න මේ නදිය හබල් ගගා පැද යමුකෝ නැගකඩ දහි ඔරුවේ හබල් ගගා පැද යමුකෝ නැගකඩ දහි ඔරුවේ ඇටිය නැටිය මල් වැරටිය ගෙඩිය පිටින් කොරල කැටේ ඇටිය නැටිය මල් වැරටිය ගෙඩිය පිටින් කොරල කැටේ නිරඟුන්ට ළමයින්ට ඉගිලෙන්න වයසින ආවෙන්ට සැනසෙන්න අහස් කුසේ පැන හබල් ගගා පැද යමුකෝ නැගකඩ දහි ඔරුවේ හබල් ගගා පැද යමුකෝ නැගකඩ දහි ඔරුවේ අලුත් තැනක් අඩුම මිලක් කසාකල ගෲප් ඔෆ් කම්පනීස් අමතන්න 0112 864 012 මේ අර පල්ලෙහා තිබුණ අඩි ඇතාගේ අඩි නේද? පෙනුන විදිහට නම් ඒ තනියාගේ අඩි. කණියා? කණියා දරුණුයි ඈ. අලියා කියන්නේ මෝඩ සතෙක් නෙමෙයි. ඌට ලොකු මොලයක් තියෙනවා. ලොකු මොලයක් විතරක් නෙවෙයි ලොකු කකුලුත් තියෙනවා. චප්ප වෙන්නම් පාගයි හොඳේ. එහෙම වෙන්නේ නැහැ. මොකද අලි මිනිස්සු මරන්නේ මස් කන්න නෙමෙයිනේ. අලි කියන්නේ සාගබක්ස සත්තු జాතිය. එහෙනම් ඇයි අලි මිනිස්සු මරන්නේ? වෙන මොකටද? බයටයි ආත්ම ආරක්ෂාවටයි. මේ ඒක නෙමෙයි. අපිට අතනදී හම්බුණ ලොකු අඩි ඇතාගේ වෙන්න ඕන. රවුම් පොඩි අඩි අලියාගේ. ඒ කියන්නේ ඇතත් මේ ළඟපාතම ඉන්නවා. හරි. දැන් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ අතත් මේ ළඟම ඇති. අපි කොහොම හරි කරලා ඇතාව කැලින් ඈතට පන්න ගන්න ඕන. නැත්තම් වීසුවඳට ඇතා අපේ වැට ගාවට එනවා. දැන් සීරටම ඉස්සෙල්ලා කවුරුත් කෑ ගහන්න නැතිමුකෝ. ඊට පස්සේ උස ගහකට නගිමු. ඊට පස්සේ බලමු අපි ඇතා කොහෙද ඉන්නේ කියලා. එහෙනම් අපි යන්. ඔන්න දානවා. බොරුවක් කරේ යන්නේ. මොනා කරනවද මන් දන්නේ නැහැ. වසන්තිය! වසන්තිය! මොකෝ බා හිච්ච තමයි මේ ළමයි ටික සේරම උරච්ච කරගෙන යන්න ඇත්තේ. මේ කියන කුණු හල්පයක් තේරෙන සිංහලෙන් කියපන් බා. හිච්ච තමයි මේ සේරටම මුල. අපිට මේ ළමෙක් හදාගන්න විදියක් නැහැ. යනවා කලියත්තෝගේ කරේ නගින්න. ආ? අතාගේ කරේ නගින්න මේ අපේ මේ ගමේ ළමයි ටික සේරම කැලේ අරන් ගිහින්. අද ඔකට මම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේද? නෝනාගේ අලි දානෙට අලින්ට ආරාධනා කරන්න ළමයින් ටික අලිගේ ගෙවල් හොයන්න ගිහින්. මේ මම ඔවට අවුල්කාරයෙක් කරගන්න එපා. ඔයගොල්ලෝ වී මිටි පිටින් ගිහලා අලින්ට දන් දීලා අලින්ට ගියුණා. ගහට ගෙඩියක් නැතුව මිනිස්සු මේ හිඟමන යනවා. මුන් යනවා අලින්ට වී ගෝනි ගණන් ගිල්ලන්න. ඕනා මං කියලා තියෙනවා මේ පැත්ත පලාතේ එන්න එපා කියලා. මාත් දැන් මේ ගමේ කෙනෙක්. ගමේ කාට හරි කරදරයක් වුණාම මටත් අයිතියක් තියෙන හොයලා බලන්න. නෝනලා හුස්ම ගන්නේ මේ ගමේ මිනිස්සුන්ගේ හොඳකම නිසා. අනේ පින් සිද්ධ වෙයි නෝනා. මෙහෙ යන්න.
කවුරුත් කෑ ගහන්න එපා. සද්ද කරන්නේ නැතුව ඔහොමම පහත් වෙන්න. අමුතු කඳකුත් එනවනේ. එයා එනවා. අපි යාට ඒත්තු ගන්නන්න ඕනේ. අපි යාට කරදරයක් නැහැ කියලා. මොකක් හරි වුණොත් හැමෝම මේ ගහට නගින්න ඕන. තේරුණානේ? ඉච්චා මම හතයිනේ මං ඉස්සෙල්ලාම නගින්නද? නිම්මි ඔයාලත් එන්න. ඔයාලගේ ඇල්ලමයිනේ. ඔයාලට දුවන්නත් බෑනේ අයියේ. නිමි ඔය දෙන්නත් යන්න. බය වෙන්න එපා. අලුත් ටීචර් මට හොඳට දුවන්න පුරුදු කරලා දෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. බය වෙන්න එපා. අපි ඔයාලට කරදරයක් කරන්න නෙමෙයි ආවේ. ඔයාලට කරදරයක් කරන්න ආපු නපුරු මිනිස්සු වගේක් ගමට ඇවිල්ලා ඉන්නවා. මේ ටිකේ ඔයා කැලේ ඇතුළට වෙලා හිටියොත් හොඳයි. ඔයාට මං කිව්ව එක තේරුණා නේද? අන්නේ ආය අනවා. හිච්චා ඔයාට ආචාරත් කරනවා. දැන් ඉතින් ජෙහාන් අංකල්ට ඇතාගේ නැට්ටවත් දකින්න හම්බෙන්න. අලුත් තැනක් අඩුම මිලක් කසාකල Group of Companies අමතන්න 0112 864 012. හොඳ වැඩේ ඉතින් දැන් කදින මොඩ ජයන්න අංකල්ටයි වී ටික බොන්න තමයි වෙන්නේ. ඉච්චා ඉච්චා අප්පට සිරි. අද වී ටික බොන්න කලින් බුදු කෑමක් තමයි කන්න වෙන්නේ. ඉච්චා කොහොමද අප්පගේ? හිච්චා චූටේ කටින් එත් එළියට පැනලා වගේ. ඔයා බය නැතුව ඉන්නකෝ. අපි ඇත්තම කියමු. ඒක තේරුමක් නැහැ. අපේ අම්මා අතර ගත්ත පොල්ලා ක්ලේසියකට බිමට දාන්නේ නැහැ. දැන් අපි මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ දුවමු. කොහෙද බලන්නේ? කොහෙද යන්නේ? ඒයි මේ වරන්කෝ ගිහිල්ලා රායවකට ගෙදර. කොහෙද බල ගියේ? ඒක තමයි යන්නේ මාත් කල්පනා කරන්නේ. මොකද්ද ඔබ කල්පනා කරේ? මොකද්ද? අපි කොහෙද ගියේ කියලා නැන්දේ. ඕ ඇත්තද? දැන් මම කොළපම ගත්තද? ඈ? ඉතින්කෝ මම ඔබේ මහයකටම කියන්නේ. අනේ නැන්දේ තාත්තට නම් කිව්වට කමන්නේ අම්මට නම් කියන්න එපා. ඇත්තද? හරි. දැන් මම ඔබේ වංගුවට අහු නෑ. මම වංගුවට අහු වෙලා ඉන්නේ. කොහෙද මං හාවෙක් කියලා? හිතංකෝ මම ඔබගේ මහයකාටමයි කියන්නේ. මම දන්නවා කොහොමද ඔබගේ අම්මට වගේ වගක් නෑ දරුවෝ ගැන කියලා. පළයන් ගෙදර. යන්නකොත් පළයන් ගෙදර. ගෙදරම දුවපන් ඈ. මරෙල්ලකො බල. යක්ෂ පැටව්. මොකද? තාත්තේ මේ මොකද බං වෙලා තියෙන්නේ? අපි මේ කැලේ ටිකක් ඕ මට කිසිම හදිස්සියක් නැහැ. උඹ හොඳට මහන්සි ඇරලා තව කැලේ ඇස්සෙන් කවුද රිංගලන්නේ කියලා බලලා මට ඇත්ත කියපන්. ඇත්ත තමයි අපිට හොඩුවක් හම්බුණා. ආගෙන්ද? අතාගෙන්ද? නෑ මේ ඔව් මේ අපිට චූටියා කැලේට එක්ක යන්න බැරි හින්දා අපි චූටියාට බොරුවක් කිව්වා. එතකොට චූටියාට බොරු කියලා ගමේ උන්ට ඇත්ත කියලා උඹලා ඔක්කොම කැලේට රිංගවුවා. නෑ අපිට සමන්ත අයියා කැලේ ඉන්නවා කියලා හොඩුවක් හම්බුණා. අතාගෙන්ද? නෑ මේ පේදුරු මාමා.
අයියකෝ මුන් මේ අලි මේච්චල් කරන්න කියලා අලි මුන් මැටෙන් පොත්තෙන් එන්න ඉස්සෙල්ලා අලි මේච්චල් කරන්න ගිහිල්ලා දේපතේ වැඩක් කරගන්න බෑ රජ තමයි මගෙන් කන්නේ බලකෝ අයියකෝ මේ ඕම හිටපන් මොකක්ද අර බොලාලගේ අම්මා අලියත්තු ගැන කියන රචනාව නෑ මේ තාත්තා දන්නවානේ ඉතින් අම්මා ගැන. මොකද බං මන් නොදන්න උඹලා අම්මා ගැන මෙච්චර තාක් කාලයක් අතායින්ද මම බැලුම් ඇහුවා අද ඉඳන් උඹ හින්දා මට බැලුම් අහන්න වෙන්නේ වී සුවඳට ඇතා කැලේ ඉඳන් එළියට එනවා එතකොට අපි වී මීටර දෙක දුන්නාට පස්සේ ඇතාගේ දල් දෙක අපිට දීලා ඇතා කැලේට එනවා විල්සන් අයිට තියෙන්නේ ලොරි අරගෙන ගාන්ට එතනට එන්න ඇතාගේ දල දාන්න පටවගෙන යන හරිනේ අර වැඩි වුණාට පස්සේ අපිට හම් වෙනවනේ ගාන අපි එක් ගත්තා අපි වෑන් එක කරගත්ත අපි ගියා විල්සන් අය ඕනයක් කරගන්න යුතුයකම් ඒ විදිහට වෙන්න ඕනේ මතකනේ යුතුයකම් මොකද නිකන් 18 අරගෙන ණයට දීලා වගේ. බය වෙන්න එපා. ණයයි පොලියයි දෙකම අපිට හම්බ වෙන්නේ යන්නේ. අනේ ඔව්. අන්න ගමේ උන් කැටි පොළු අරගෙන පොලිය එකතු කරනවා අපිට ගෙවන්න. අයි මොකක් හරි අවුලක්ද? මොනවාද මිස්ටර් ජහන් අර කරන ගොන් වැඩ? මොකක් හරි මේ අවුලක් මොකුත් නෑ නේද? එහෙම ප්‍රශ්නයක් නෑනේ. මිස්ටර් ජහන් කරපු වැඩෙන් ළමයි කැලේ ගියා අලියලවන්න. අයියෝ මේ ළමයි මොන හේකටද අලි එලවන්නේ කැලේට ඈ අපි මේ කෑම දානවා ඇතාට ළමයි අලි ටික එලවනවා මිස්ටර් ජහන් මේ ගමේ මිනිස්සුන්ට නැත්තේ සල්ලි විතරයි මොලේ අඩුවක් නැහැ මිස්ටර් ජහන් හැරෙනකොට මේ ගමේ උන් දන්නවා මොකාටද හැරෙන්නේ කියලා මහා මිනිස්සුන්ට එහා මේ ගමේ පොඩි උන් බැච්චෝ එක්ක නම් අපිට ලේසි වෙන්නේ නැහැ. හැබැයි ඉතින් කොහොමත් අද ඇතා එනවා. එයි ඇතා නෙවෙයි පොලිසිය නම් ඇවිල්ලා කුදලකට යයි. මේ ජෙහාන් ගිරිමස් වලට පෙරේත වුණාට සෝයාමිත් අස්සේ හංගගෙන තමයි කන්නේ. ඒතකොට එළියේ ඉන්න ඇයට වෙන්නේ මම වෙජිටේරියන් කියලා. මට අරයා විශ්වාස නැහැ. අපිට ගේමක් දෙන්න වගේ යන්නේ. කවුද මිස් බිනෝඩි? ඔයාට මොකක් හරි එහෙම දෙයක් අහු වෙලා තියෙනවද? බලන්න වසන්තියක්ගේ හවස් වෙන්නත් ළඟයි. උන් තාම නෑනේ. ඔය එන්නේ රවුම් ගහලා වසන්තියක්ගේ අපිට ඉස්සරහට ඉන්න සිද්ධ වෙන්නේ මේ ළමයින්ට ඕන විදියට. පොඩි ළමයි වැරද්දක් කරන්නේ නෑනේ. අපි ගියේ අත්තා හොයන්න. එහෙනම් මල් මාල දාලා පිළිගන්න වෙයි. ඇත්තු බලලා එනකොට. ගස්වැල් සතා සිව්පාවන්ට ආදරය කරන ළමයි අම්මා තාත්තටත් ගොඩක් ආදරෙයි. ඒක තමයි මේ ගොඩක් අයට තේරුම් නැති දේ. දෙමව්පියන්ට ආදරේ ළමයි කවදාවත් දෙමව්පියන්ට දුක් දෙන්නේ නැහැ. මං දුකක් දුන්නේ නෑනේ අම්මේ. පිළිවෙලට නමා ගන්න ඕනේ. පිළිවෙලට නමාගෙන අනේක තමයි බය. මයි මොනෝ කරන්න මම බය නෙවෙයි මගේ ඊට බයයි. කමක් නෑ. පරක් වුණොත් අලියා පීටි එකයි. අලියා ඉස්සෙල්ලා මොකද ඉස්සර වෙන්න ඕනේ. සූදානම් ශරීරයෙන් අම්මට. එහෙම. හරි. ඕනත් දෙවි සූදානම්. අනේ මේ අනේ යක්ෂයෙක් අනේ මේ අත්කොට යක්ෂණී මාව අතාරින්න අනේ අම්මේ අනේ අයියෝ මාව අදිනවා මගේ යක්ෂයෙක්
අනේ නෙමෙයකෝ පොලිසියෙන් අනේ ඈ ඒගොල්ලෝ තොලු කට්ට කුඩු වෙන වෙඩි තියනවා. අනේ බුදු වාත්තු මං කිසි වරදක් කළා නෑ මං අහිංසක මිනිස්සෙක් මාත්තු ඇයි මාව වෙඩි තියන්න දන්නේ එපා එපා මං අහිංසක මිනිස්සෙක් තෝ කොහෙද මේ රෑන්නේ? මම යනවා වී අවුලන්න වී යවලන්න නෑ වී දාලා තියනවද? නෑ අර මේ දුපී දුප්පත් ජනතාවට යාචකින්ට අරගෙන ගිහිල්ලා කන්න කොල්ම මහත්තයෙක් වී දන්සලක් දෙනවා ඔව් දෙනවා ගුරු කියන්න බයකෝ. අනේ මගේ මූණ වා සලාමේ ආපදාවක් කරන්න එපා. ගුරු කියන්න බයකෝ. ඒ උත්තමයා වී දාලා තියෙන අතාර ගන්න. ඒ වී වලට අත දීප එකට ලේසින් බත් කන්න හම්බ වෙන්නේ නැහැ. තේරුණා? ඈ දවස් 3ක් ඇතුළත අලියා ගන්නවා. ඒක දැනගනි. අනේ දවස් 3ක් ඇතුළත මට කසාදයක්වත් බැඳගන්න බෑ බුදු මහත්තයෝ මාව අතාරින්නේ. අනේ මහත්තයෝ අතාරින්නේ. අම්මලා. හරි මං තෝ අතාරින්න. තෝ විනාඩි 5ක් යනකම් ඔළුවත් උස්සන්න බෑ මෙතන ඉඳන්. හරි මං ඈත ඉඳන් තොට වෙඩි තියනවා බලාගනි. හරි බුදු මහත්තයෝ මම පැය භාගයක් අරින්න. තෝ විය හුලන්න යන්නෙත් නෑ. නෑ කිව්වනේ. අනේ ඉන්න. අම්මේ මෙන්න යන්න බා. නෑ මං යන්නේ. අම්මේ මගේ බෙල්ල. ගියාද? ගියාද? අම්මේ ගිහිල්ලානේ. අඩප්පාවේ. අඩේ යටිකරද? දැනගනින් කනවයක. ඔය දන්නේ මගේ ඇටි අම්මට අම්මේ හරි ඔයාට ඉතින් අපේ ගෙදර නම් නතර වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාට ගොඩක් දේවල් නතර කරන්නත් වෙයි. ඒකට තමයි මටත් වෙන තැනක් ඕන කරලා තියෙන්නේ. මට මෙහෙ මිනිස්සු කවුරුත් විශ්වාස නැහැ. මොකක් හරි වැරද්දක් වුණොත් මමනේ වැරදිකාරී වෙන්නේ. ඔයා දැන් කියන්න හදන්නේ අර මිස් ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න හදන්නේ මොකක් හරි කුමන්ත්‍රණයකට කියලාද? කාටද කියන්න පුළුවන් මේ මිනිස්සු මොකටද ඇවිල්ලා ඉන්නේ? මොනා කරන්න හිතාගෙන ඉන්නවද කියලා. ඔයා ඔහොම කතා කරනකොට මටත් ලොකු බයක් දැනෙනවා අක්කා. ඔයා මොකටද බය වෙන්නේ? ඔයාට අවුලක් නැහැ. මට ආයේ කියන්න ඉඩ තියන්න එපා. හරි? කොරිඩෝවේ දූවිල්ලේ දන ගස්සලා තියන්න. මම වැඩ කරන්නේ මගේ විෂයත් එක්ක. මට ඔය කවුරුත් වැඩක් නැහැ. අලි ඉන්නේ කැලේනේ. මේගොල්ලෝ මේ හිතන් ඉන්නේ අලි ගෙවල් ඇස්සේ තියන් ඉන්නවයි කියලා. ඔය කොහොම වුණත් ගෙදර ඉන්නම් අත කොහොමටවත් පැනගන්න බෑ. අලුත් තැනක් අඩුම මිලක් කසාකල Group of Companies අමතන්න 0112 844 12.